මේක තමයි අපි අවුරුදු 200ක් පරණ අපේ ගෙදර ඩෙවලොප් කරන හැටි ඔයගලන්ට පෙන්වන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී නතර කරේ අපි අර ට්‍රාන්ස්පේරන්ට් රූෆ් පැක් අපි ඩෙවලොප් කරා. අන්න එතනින් තමයි අපි නතර කරේ. ඉතින් අද එතන ඉඳලා ඉස්සරහට අපි මේක කොහොමද ඩෙවලොප් වුනේ කියලා කතා කරමු. ඇත්තටම අපි මේක අපිට ඉස්සෙල්ලාම අපිට ඕනේ මෙහෙට ආවට පස්සේ මේ පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන්, පරිසරයත් එක්ක එකතු වෙලා වගේ ඉන්න පුළුවන් ලස්සන තැනක් හදන්න තමයි අපිට උමනා වුනේ. ඉතින් එතකොට මේකේ ගොඩක් ගස් එහෙම තිබ්බා. ඉතින් අපිට ඒ නේචර් එකේ ෆීලින් එක ඒ විදිහටම මෙතනට අරගෙන උනා. ඒ කියන්නේ වැස්සත් ඒ නේචර් එකත් එක්ක ඉන්න ඒ ෆීලින් එක අපිට දෙන්න ඕන කමක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ ඔයගලන්ට දැන් පේනවා මේ රූෆ් එක අපි මේ විදිහට ඩෙවලොප් කරේ. ඉතින් මෙතන ඊට පස්සේ අපි ගෙනල්ලා මෙහෙම වැලක් යව කම්බෝජියා කියන වැල ඒ ලස්සනට මල් පිපෙනවා දම් පාට. ඉතින් මේක හදාගන්න සෑහෙන කාලයක් ගියා මේ ලෙවල් එකට. මොකද එකපාරට අපි පොඩි පැලේ ඉඳලා ඒක මේ සාත්තු කරලා තමයි මේ ලෙවල් එකට රූප් අපේ අතින් කැපිලා යනවා, මැරෙනවා, වතුර දාන්න අමුතුනවා වගේ ප්‍රශ්න ගොඩක් එක්ක කොහොම හරි මේ තත්ත්වෙන් ගොඩක් කාලයක් ගියා. ඒකට දැන් තියෙන විදිය දැක්කම හරි සතුටුයි. ඒක සහ ගොඩක් කට්ටිය එන මෙතනට එන කට්ටිය මෙතනට ඇත්තටම ආසයි. ඔව්. ඒ කියන්නේ මෙතනට එලා අපිට වැඩ ගන්න පුළුවන්, මාර රිලැක්සින්. මොකද මෙතන කිසිම වටේ කරදරයක් නැහැ, ගස් තියෙනවා. මෙතන නිකන් අපි උඩින් එන ඉරේලියත් අපිට එච්චර ප්‍රශ්න නැහැ. මේක තියෙන නිසා නිකන් ගහක්කට ඉඳලා වැඩ කරනවා වගේ ෆීලින් එකක් වහින වෙලාවට වෙනම මාරම ෆීලින් එකක් තියෙන. සහ රැයට මෙතනට අපි ලයිට්ස් සෙට් කරා. දැන් ඔයාලට පේනවා මේක ලයිට්ස් එක කොහොමද මේ රැයට පේන්නේ කියලා. ඉතින් මෙතන මාරම වයිබ් එකක්. කට්ටිය නිකන් රැයට පොඩි පාටි එකක් වගේ දාන්න මෙතන මාරම ආසයි. මේක හදන්න පටන් ගනිද්දී අපි අපේ අයිඩියාස්, අපේ ගෙදරගේ අයිඩියාස් මේ හැම දෙයක්ම හැමෝත් එක්කම කතා කරා. මේ වලට දැන් පේන්නේ අපේ ඉන්ස්පිරේෂන්ස්. එතකොට අපි මං හිතන්නේ අපේ ගෙදර හැම තැනකටම වගේ අපිට Pinterest board එකේ පොඩි පොඩි boards තිබ්බා Pinterest එකේ. එතකොට මං හිතන්නේ ඒක අපි ඒ විදිහටම අපිට ඉම්ප්ලිමන්ට් කරන්න බැරි වුණත් ගොඩක් වෙලාවට ඒක තව කෙනෙක්ට කමියුනිකේට් කරන්න අපිට ඕනේ මේ වගේ දෙයක් කියලා කියන්න. ඒක මාර වැදගත් වුණා. ඔතනදී තව දෙයක් කියනවනේ. දැන් අලුත් අපි මොකක් කර දෙයක් කරනකොට ඒ දේ කරපු කට්ටිය ගොඩාක් ලෝකෙ ඉන්නවා. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් අලුතෙන්ම දෙයක් ඩෙවලොප් කරන්න එනවට වඩා අපි ගොඩක් වෙලාවට ඇත්තටම දැන් ඔයගොල්ලෝ සමහර රිසර්ච් එකක් කරනකොට උනා ඒ කියන්නේ කවුරු හරි දෙයක් කරපු දෙයක් අරගෙන අපිට ඒක ඉම්ප්ලිමන්ට් කරලා එතනින් එහාට දෙයක් කරන එක ලේසි. ඒක නිසා ඔයගොල්ලෝ කරද්දි තනියම ගිහිල්ලා එකපාරට මේක මෙහෙමයි කියලා කරන්න යනවට වඩා බලන්න මේ දේ වෙන කෙනෙක් කොහේ හරි කරලා තියනවාද කියලා. ඒක කරන්න හොඳම දන තමයි Pinterest. ඉතින් එතනින් ගිහලා අපි හැම අයිඩියා එකම මොනව කරන්න ගියත් අපි ගොඩක් වෙලාවට ගිහලා මේ රිසර්ච් එකක් කරලා තමයි කරේ. ඒක කරපු කට්ටිය ඉන්නවාද? ඒගොල්ලෝ කොහොමද කරේ? ඒගොල්ලන්ට එන ඉෂුස් මොනවද? ඔය වගේ සමහරවල් ෆෝරම්ස් එහෙමත් තියෙනවා. ඒගොල්ලන්ට මෙන්න මේ ප්‍රශ්න ආවා, YouTube වීඩියෝස් වල තියෙනවා, කමෙන්ට්ස් වල තියෙනවා. ඉතින් ඒවා එක්ස්ප්ලෝර් කරන්න. ඊට පස්සේ තාප් ටිප් එකක් දෙන්න. දැන් ඔයගලන්ට යූස් කරන්න පුළුවන් ගොඩක් AI tools තියෙනවා. කෙලින්ම ඔයගලන්ට මෙහෙම ෆොටෝ එකක් ගහලා ඔයාලට AI tool එකකට දාලා කියන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕන, මොන වගේ සජෙෂන්ස් ඔයාලට දෙන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් ඔයගලන්ට තව දේවල් මේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ඉම්ප්ලිමන්ට් කරන්න බැරි වෙයි. එතනට තමයි ඔයාගේ ක්‍රියේටිවිටි එක ඕන වෙන්නේ. ඒ ටික අරගෙන ඔයාට ලංකාවේ තියෙන රිසෝස් එක, ලංකාවේ තියෙන බජට් එක, මෙහි තියෙන ෆීසිබිලිටි එකත් එක්ක ඒක කොහොමද මෙතනට ඇඩැප්ට් කරලා ඔයාගේ මේ අවශ්‍ය විදියට ඒක කස්ටමයිස් කරගන්න කියන එක තමයි ඔයාගේ තින්කින් එක ඕන වෙන්නේ. අපි ළඟට කතා කරමු අපේ ගෙදරට සොල්දරේ අපි ඇඩ් කරපු එක ගැන. අවුරුදු ගානකට පස්සේ පරණ සොල්දරේ වෙනුවට අලුත් සොල්දරයක් අපි හැදුවා. ඉතින් ඒක හදද්දී අපිට අයිඩියා එකක් තිබුණේ සොල්දරයක් කොහොමද හදන්න කියලා. සහ එතන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මේක අර බිත්ති හිල් කරලා අපිට මොකුත් කරන්න බෑ. ඒක මාර රිස්කි. මොකද ඒකේ තියෙන බැලන්ස් එකට අපිට ආපහු මොන හරි ඉෂුව එකක් වුණොත් සම්පූර්ණයෙන්ම ගේ අන්ස්ටේබල් වෙනවා. ඉතින් අපි බීම්ස් 4ක් යවලා ඒ බීම්ස් 4 උඩ තමයි එක කාමරයකට අපි සොල්දරේ try out කරේ. මොකද අපිට මුළු ගෙදරටම ආපහු සොල්දරේ දාන්න ගියොත් ඒක පොඩ්ඩක් රිස්කි. ඉතින් අපි එක කාමරයක් අපි ඒක try out කරනත් එක්ක ඩෙවලොප් කරා. ඉතින් ඒකට ඕන ලී මෙන්න මෙතන අපි ළඟම තියෙනවා ලී මෝලක්. ඉතින් එතනට ගිහිල්ලා ඒ ටික
ඒ ටික ගත්තා. මම හිතන්නේ මේක අපි හරිම ආසාවෙන් කරපු දෙයක්. අපේ විලායකට ඇඩ් කරපු ආසාවෙන් ඇඩ් කරපු එක තමයි මේක. මොකද මෙතන කවුරු හරි දැන් ආවා වුණත් මෙතනට ආවට පස්සේ හරිම හැමෝගෙම හැබෙන කමෙන්ට්ස් හරිම හොඳයි නේද? ඉතින් මම හිතන්නේ අපිට ඕන විදියට පොඩි ස්පේස් එකක් තියෙන්නේ උනාට හරි හුරු බියුටි තැනක් අපිට ලැබුණා කියලා විශ්වාස කරනවා. ඔව් එතනටලා වැඩ කරනකොටත් මාර ෆීල් එකක් තියෙනවා. මොකද මම මේක ඩෙවලොප් කරනකොට එතනට ඉඳගෙන තමයි මම මේ ටික මොනිටර් කරගෙන ගියේ. මොකද මාත් රිමෝට් වර්ක් කරන්නේ. ඒතකොට මගේ වැඩ ටික මම එතන සෙටප් කරගෙන හිටියේ මගේ වර්ක් ස්ටේෂන් එක. ඊට පස්සේ අපි කරේ අපේ ඊළඟට එක්ස්ටෙන්ඩ් කරපු ඒරියාස් වල අපි වහලෙ ගහුවා. ඉතින් ඒක නෝමල් විදිහට තමයි අපි ඩෙවලොප් කරේ. ලොකු කොස්ට් එකක් අපිට ගියේ නැහැ කියන සාමාන්‍ය ගෙදරක තියෙන විදිහට තමයි කරගෙන ගියේ. ඊපස්සේ මතක් කරන්න ඕන අපි මේත් එක්කම පොටි අදින වැඩ ඒ දේවල් කරගෙන කරලා ඒ කියන්නේ අපි දැන් ෆිනිෂින් පැත්තට පොඩ්ඩක් ફોකස් කරනවා. නමුත් තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඔය විදිහට මුලින්ම පොටි අදලා ඒ ටික ෆයිනලයිස් කරගෙන තිබ්බ ප්‍රොජෙක්ට්ස් වහගෙන ඒකට සෑහෙන කට්ටක් කනවා. මොකද කලින් එහෙම කරලා තිබුණ නැති නිසා ඒක සම්පූර්ණයෙන්ම අපිට මේ ඒක මුලින් ඉඳලා කරන්න උනා. ක්වොලිටි එක මේන්ටේන් කරන්න. ඒත් එක්කම ඔයාලට දැන් මේ පේන්නේ අපි වත්ත සුද්ධ කරන ඒ කටයුතු මේ අවුරුදු එකමාරක දෙක කාලයක් හින්දා අපිට පාරින් පාර වැස්ස තියෙනවා. ඉතින් වත්තත් ටික ලොකුවට තියෙන හින්දා අපිට මේක සුද්ධ කරන වැඩේත් ටිකටම කර පාරින් පාර කරගෙන යන්න වුණා. ඔය ලේසි නෑ වත්ත මේන්ටේන් කරන එක. ඉතින් මොකද කොස් ගස් තියෙන්නේ සෑහෙන ගොඩක් තියෙනවා. අපි ගස් එකක්වත් කපන්න කැමති නැහැ. මොකද ඒ නැචරල් ෆීලින් එක මේ ඒක විදිහට තියෙන්න ඕන. ඒ කියන්නේ මේකේ පොල් ගස් තියෙනවා, කොස් ගස් තියෙනවා. ඉතින් ඒකේ ඒ වැලියු එක අපිට ඒ විදිහටම තියාගන්න ඕන නිසා අපි ওই විදිහටම අපි යන්න දීලා තියෙන්නේ. ඊළඟට අපි කරපු වැඩේ තමයි අපිට ඕන එක බාත්රූම් එකක් හරි අපේ ඉස්සෙල්ලාම ෆිනිෂ් කරගන්න. මොකද අපි ඒ කලුතර ඉඳන් වැඩ කරන එක ඇත්තට ෆීසිබල් නෑ. අපිට මෙහි ආවට පස්සේ යූස් කරන්න හොඳ බාත්රූම් එකක් තියෙනවානේ. ඒකෙන් හින්දා අපි ඉස්සෙල්ලාම බාත්රූම් එකක් ෆිනිෂ් කරන්න ඕනි කියලා තීරණය කරා. ඉතින් මේකට අපි පොඩි රිසර්ච් එකක් කරා. මොකද අපි කලින් ගෙවල් හදලා එහෙමකුත් අපිට අයිඩියාස් නැති හින්දා අපි බැලුවා මොනවද බාත්රූම් එක දැන් අපි දැකලා තියෙන ගොඩක් ටයිල් කරලා තියෙනවා. ඒත් එක්කම ටයිටේනියම් අපි අහලා තියෙනවා. මේ වගේ තව ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. ඉතින් අන්තිමට අපි තීරණය කරා ටයිල් ටයිටේනියම් කියන ඔප්ෂන් දෙකට යන්න. ඒකේ ටයිටේනියම් එක සාපේක්ෂව කොස්ට් එක අඩුයි. නමුත් ප්‍රශ්න තියෙන අපි ටයිටේනියම් මේ ෆ්ලෝ එකට යූස් කරොත් ඒකේ ඉෂුස් එන්න පුළුවන්. ඒක ඉරිතල යන්න පුළුවන්, ලිස්සල යන්න පුළුවන්, දියසෙවල යන්න පුළුවන්. ඒක මේන්ටෙනන්ස් ටයිලන් හැදෙනවා ගොඩක් මේන්ටෙනන්ස් අමාරුයි. ඉතින් ඒක නිසා අපි හිතුවා අපිට ටයිටේනියම් ෆිනිෂ් එකක් වගේ තමයි ඕනුනේ. ඒ ෆීල් එක තමයි අපිට ඕනේ. ඒක නිසා අපි බිත්ති වලට විතරක් ඒක ටයිටේනියම් යූස් කළා. ෆ්ලෝ එකට ටයිටේනියම් ඒ කලර් එකත් එක්ක මැච් වෙන ටයිල් එකක් අපි සිලෙක්ට් කරගත්තා. ඕක තමයි වොෂ්රූම් එකේදී අපි කරේ. ඒත් එක්කම අපි වොෂ්රූම් සාපේක්ෂව හොඳ ස්පේස් එකක් තියෙනවා. අපිට ඇත්තට මේක ඕන මොකද අපි සමහර විලාස වගේ තැන් වලට ගියට පස්සේ වොෂ්රූම් හරිම පොඩි. වොෂ්රූම් පොඩි. ඒ කියන්නේ එතන සමහරලාට ඒකේ අමාරුයි. ඒ කියන්නේ මේකත් එක්ක අපි හිතුනේ අපිට එන ගෙස්ලට අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනි කියලා. ඒකින්ද සාපේක්ෂව ටිකක් ලොකු වොෂ්රූම්ස් තමයි අපි හැදුවේ. එතකොට ටයිල්ස් එහෙම ඔයගොල්ලෝ ගන්නකොට ඔයගලන්ට අවුට්ලට් ෆැක්ටරි අවුට්ලට් එකකට වගේ ගියොත් එතනින් ඔයගලන්ට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. සමහරලාට ඒ ඔරිජිනල් ක්වොලිටි වගේ ඒ ලෙවල් එකේම බඩු තියෙනවා. ඔයගොල්ලෝ හරියට පොඩි ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන්. ඒක ඇත්තටම මේ සමහරලාට ඒක ගණන් ගන්න දෙයක්වත් නැහැ. ඒක ඔයගොල්ලෝ හරියට සිලෙක්ට් කරලා ගත්තොත් සහ ඔයගොල්ලෝ ඔෆර්ස් තියෙන ටයිම් එකකට හරියට ගිහිල්ලා ඒ වැඩ ටික කරගත්තොත් ඔයගලන්ට සෑහෙන කොස්ට් එක අඩුවෙන් ඔයගලන්ගේ වටේ ගන්න පුළුවන්. මොකද මම අපි ගත්තේ ඩිසැම්බර් සීසන් එකේ. එතකොට ඒ කාලේ අපි බඩු අරගෙන ඔෆර්ස් අපි බලලා ඒ විදිහට තමයි අපි ඒක ගත්තේ. පස්සේ අපිට මේ ටයිල්ස් පොඩි ප්‍රමාණයක් මදි වෙලා අපි මෙහෙන් මේ ගෝල් වලින් ගිහිල්ලා අරගන්න ගියා. ඇත්තටම අරගත්තට වඩා සෑහෙන ගාණක් වැඩියෙන් තමයි ගන්න ඕනේ. ඉතින් අපිට ගන්න දෙන්නේ නැහැ පොඩි ප්‍රමාණය නිසා. මොකද අපේ ටයිල් එක මෝනේ ඒක මෝන නිසා අපි ඒ ගන්න දීලා අරගෙන ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. නිකන් හිතුමතේ ගිහලා එකපාරට ගිහිල්ලා ගන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ සීසන් එකේ මේ කාලේ ටයිල්ස් වල නැත්නම් වෙන ෆිටින්ග්ස් වල ගණන් කොහොමද එහෙම කියලා බලලා ඒකත් එමය. ඔයාලට යන්න පුළුවන් නම් ෆැක්ටරි අවුට්ලට් එකකට පොඩි ඩිෆෙක්ට්ස් දෙන ඇත්තට ලොකු අවුලක් නැති ඒවා. ඒ කියන්නේ එහෙම ඩිෆෙක්ට්ස් එකක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ තියනවා කියවට සමහරවිට පොඩි කර්ව් එකක් තියෙයි. ඇත්තටම මේක කාටවත් හොයන්නත් බෑ ඩිෆෙක්ට්ස් තියෙන ඒවා.
ඉතින් ඔයාලගේ බජට් එක රෙස්ට්‍රික්ටඩ් නම් ඒ වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ෆැක්ටරි අවුට්ලට් එකක් ගිහිල්ලා බලන්න මොනවද තියෙනව කියලා ඔයාලට හරියනවා නම් එතනිනුත් ගන්න පුළුවන්. පුළුවන්. මොකද අපි ඔක්කොම ෆැක්ටරි අවුට්ලට් වලින් ගත්තේ නැහැ. අපි මේ දෙක බැලන්ස් කරලා තමයි කරලා ගත්තේ තියෙන සිටුේෂන් එකක් එක. අපි මේ අපිට හම්බෙච්ච ටිප් එක තමයි අපි කිව්වේ. ඒ කියන්නේ අපි ස්ටඩි කරනකොට ඒක ඔයාලටත් වැදගත්. ඉතින් ඊළඟට ඔයාලට පේනවා මෙතන අපි පොඩි තව තට්ටුවක් ගැහුවා අපි ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවා. හදනවා එතන අපේ අයිඩියා එක තියෙන්නේ ඉස්සරහට ඕක තව එක්ස්ටෙන්ඩ් කරලා තව ලෙවල් එකකට ඕක ෆ්ලෝස් වගේ 3ක් විතර උඩට අරගෙන යන්න. ඉතින් ඒකේ ෆස්ට් ස්ටේජ් එක විදිහට තමයි ඕක අපි ඩෙවලොප් කරේ. කෙනෙක්ට ඇවිල්ලා නතරලා හරි ඉන්න පුළුවන්. දැනට අපි සමහරලාට ඔතන ඉඳලා අපේ වැඩ අපි නිකන් අපේ නිකන් ඔෆිස් රූම් එක වගේ ගොඩක් වෙලාට ඕක දැන්ට යූස් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ විලා එකේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු මේකේ කොහොමද ෆිනිෂිං ටික වෙන්නේ, ඒත් එක්කම අපිට ඒ වගේ ආපු චැලෙන්ජස් මොනවද, ඒ චැලෙන්ජස් වලින් අපි ඉගෙන ගත්ත දේවල් මොනවද, ඒකෙන් ඕගලන්ට අපිට දෙන්න පුළුවන් මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.